කෝවේ හින්දා ගොඩ ගිය කෙනෙක් තමයි ශෙහාර සිල්වා කියන්නේ. එතනින් තමයි මං ඩිජිටල් ආර්ට් කියන සයිට් එකට ආවේ. අපි උඹේ දිහා බලන්න. මම හොයන දේ ඇත්තටම මට හම්බුනේ නැහැ. මේ ඩිසිෂන් එක ගත්තේ කවදද? They are not giving value to the artist. මං හිතුවා මට පුළුවන් දේ කොතනින් හරි පටන් ගන්නවා කියලා. මමත් බැලේ කරන්න පටන් ගත්තා එතන. ක්‍රිටිසිසම් වලට බය නැහැ බය ශාරෝ. නැහැ. දැන් බය නැහැ. කලින් බයයි. ෆොටෝ එකක් අරන් Instagram හරි Facebook හරි post කරා. Hi everyone, welcome to another episode of Rice and Curry. හරි, දැන් මේ එපිසෝඩ්ස් දෙක තුනක් ඔයගොල්ලෝ බලලා ඇති අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය දැන් දන්නවා ඇති ඇයි අපි මේ පොඩ්කාස්ට් එකට Rice and Curry කියන නම දාන්න හේතුව. එහෙම දන්නේ නැත්නම් අපි පොඩි ප්‍රශ්නකුත් ඉස්සරහදී අහන්න යනවා. මේ ප්‍රශ්නෙන් ඔයගොල්ලන් gift එකක් දිනා ගන්නත් පුළුවන්. ඒක නිසා අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. මේ එපිසෝඩ් එකත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඉතාමත්ම විශේෂ පුද්ගලෙක්. මේ වෙනකම් ආපු අයට වඩා වෙනස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන වෙනස් පර්සනැලිටි එකක් තියෙනවා පේනවා ඇති දැක්කම වෙනම වයිබ් එකක් වෙනම පර්සනැලිටි එකක් තියෙන කෙනෙක් එක තමයි අද දැන් මේ මොහොතේ අපි කතා කරන්නේ. ඉතින් මම නමෙන් ශෙහාර සිල්වා මම මේ very pretty ladyත් එක කතා කරන්න කලින් එයාගෙන්ම දැනගමු එයා කවුද කියලා. ඉතින් ශෙහාර thank you very much first of all for being here. It is an honor to be, I mean, when I saw you on Instagram, I went through your profile, I went through whatever you were doing, වා කරන දේවල් මම දැනගත්තා මේ එපිසෝඩ් එකකට ඕනෙම කෙනෙක් වා කියලා. ඉතින් ඒ නිසා ශෙහාර thank you ආවට අපි ඉන්විටේෂන් එක පිළිගත්තට. ශෙහාර කියන්නේ කවුද කියලා මුළු ලෝකෙටම කියමු බලන්න. Okay. මම ශෙහාර සිල්වා. මම ඇත්තටම කිව්වොත් ආටිස්ට් කෙනෙක්. මම මගේ කරියර් එක පටන් ගත්තේ ආටිස්ට් කියන්නේ සින්දු කියන ආටිස්ට් කෙනෙක් නෙවෙයි. ගොඩක් අය ඒක පටලව ගන්නවා. මගෙන් අහනවා මම සිං කරන කෙනෙක්ද කියලා. මං කිව්වා නෑ. මම paintings, එතකොට illustrations, digital arts ඒ සම්බන්ධව වගේම wall murals ආටිස්ට් කෙනෙක් විදිහට තමයි මගේ කරියර් එක පටන් ගත්තේ මම. ලංකාවේ පොඩ්ඩක් වෙනස්ම පැත්තක් නේ. ඔව් ඒක ඇත්තටම තියෙනවා ගොඩක් ක්‍රවුඩ් එකක් ඉන්න ආටිස්ලා. ඒ වුණාට රෙකග්නිෂන් එක තමයි ගොඩක් අඩු. ඉතින් මම හිතුවා මගේම කියලා ස්ටුඩියෝ එකක් ස්ටාර්ට් කරන්න. ඒක ආර්ට් ස්ටුඩියෝ එකක් කියලා තමයි පටන් ගත්තේ. මොකද ආර්ට් කියන්නේ චිත්‍ර අඳින එක විතරක් නෙමෙයි. අන්න වැදගත් දෙයක්. ආර්ට් කියන්නේ චිත්‍ර අඳින එක විතරක් නෙවෙයි කියලා මමත් දැනගත්තේ මෙන්න මෙයාගේ පේජ් එකට ගිහලා ඒ ස්ටුඩියෝ මම දැක්කා කෙලින් හිට ගන්නවා ඉඳ ගන්නවා මොනවද කරනවා. ඒක නත් අපි කතා කරමු ස්ටුඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා. ඔයා ගැන සම්පූර්ණ කියන්න පුළුවන් දේවල් ඔක්කොම කියන්න. ඒතකොට ගොඩක් අය දැනගනි ඇත්තටම ඉගෙන ගනි ආර්ට් කියන්නේ චිත්‍ර අඳින එක සින්දු කියන එක විතරක් නෙමෙයි. මගේ ස්කූල් එක ඇත්තටම කිව්වොත් Good Shepherd Convent කොටහින කළාම 13. මම මගේ A levels වලින් පස්සේ මම වෙන සබ්ජෙක්ට් එකක් තමයි කළේ. කියන්නේ මම කොමර්ස් ස්ට්‍රීම් එකේ හිටියේ. මම හිතුවා බැංකින් තමයි බෙස්ට්ම possibility එක කරියර් එකක් වෙන්න ඇති. කොමර්ස් නිසා. කරියර් එකක් විදියට මං හිතුවා බැංක් කෙනෙක් වෙන එක තමයි ඒ කාලේ කියන්නේ මට කවුරුත් හිටියේ නැහැ හැම කියන්න. මගේ පේරන්ට්ස්ලා වුණත් ඒගොල්ලන්ට ඉච්චර නොලෙජ් එකක් තිබ්බේ නැහැ. ආර්ට් කියන ෆීල්ඩ් එකෙන් මාව ඉස්සරහටම යවන්න කියලා. ඒතර A levels වලවත් ආර්ට්ස් කරේ නැද්ද? නැහැ. wow. so O levels වලට O levels කරෙත් O levels වලට කරෙත් නැහැ. මේක මරු. so O levels වල ආර්ට්ස් කරලත් නැහැ, A levels වල ආර්ට්ස් කරලත් නැහැ. දැන් ඔය එකම ඔයා කියන්න ඕනේ කොයි වෙලාවෙද ඔයා තේරුම් ගත්තේ මම ආටිස්ට් කෙනෙක් කියන එකත් කියන්න ඕනෙමයි. please continue. මං ආර්ට් කරේ නැහැ කියලා O level වලට මගේ ආර්ට් ටීචර් මාත් එක්ක තරහත් වුණා. මේ ඊට පස්සේ කොහොම හරි මම බැංක් කෙනෙක් විදිහට වැඩ කරා. ඒ වුණාට ඩේලි එකම දේ වෙන්නේ. කියන්නේ 9 to 5 වැඩ කරනවා. එහෙට වැඩට යනවා. එතකොට ඒක මට මම නෙමෙයි කියලා මට ගොඩක් තේරුණා. කොච්චර කල් ගියාද ඔකට? මම නෙමෙයි කියලා තේරෙන්නේ. මම එහෙ අවුරුද්දකට වැඩිය වැඩ කළා බැංක් එකේ. ඊට පස්සේ මම බිස්නස් ඩිග්‍රී එකක් ස්ටඩි කරන්නත් ගියා. ඊට පස්සෙත් ඒකත් කරලා කොවිඩ් නිසා මට රට යන්න මම හිටියේ රට යන්න බැරි වුණා. කොවිඩ් නිසා මම ඇත්තටම ග්‍රැෆික් ඩිසයිනින් ස්ටාර්ට් කළා. කොවිඩ් හින්දා. දැන් සමහර කට්ටිය ඉන්නවනේ කොවිඩ් හින්දා ගොඩ ගියේ. කොවිඩ් හින්දා ගොඩ ගිය කෙනෙක් තමයි ශෙහාර සිල්වා කියන්නේ. එහෙම කිව්වොත් වැරදි නැතුව ඇතිනේ. ඔව් වැරදි නෑ. කොවිඩ් වලින් තමයි මගේ මුළු කරියර් එකම ඩිසිෂන් එක වෙනස් වුණේ. මම ස්ටාර්ට් කරපු ග්‍රැෆික් ඩිසයිනින් සයිඩ් එකෙන් තමයි මම ස්ටාර්ට් කළේ. මොකද මම ඩිජිටල් ඉලස්ට්‍රේෂන්ස් වලටත් කැමතියි අඳින්න. එතකොට ඒ හැකියාව තියෙනවා කියලා තේරුම් ගත්තේ කවුද?
කවුද තේරුම් ගත්තේ කවදද? ඔව් මම කියන්නේ මම ඉස්සෝ රෙස්ටොරන්ට් එකේ වර්ක් කරන්න ගියා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට. graphic designer කෙනෙක් ඔව් ඒකේ ඩිජිටල් ආර්ට් ෆස්ට් ටයිම් මට try කරන්න හම්බුනේ එහෙන්. ඒ කියන්නේ ඕන මට ගොඩක් availability එක මට හැම පහසුකමක්ම සැලසුවා. මට ඉගෙන ගන්න while I'm doing the work. So that's a really good Yes. thing. එතනින් තමයි මං ඩිජිටල් ආර්ට් කියන සයිඩ් එකට අපි ආවේ. ඕනගේ නමත් පොඩ්ඩක් කියවන්න ඔව්. වැදගත් පුද්ගලයෙක්. අපිනාශ් තමයි යාගේ නම. අපිනාශ් බොහොම ස්තුතියි ඒ අවස්ථාව දුන්නට. අද දවසේදී මම හිතන්නේ ශහර මෙතන ඉන්නේ ඔයාගේ ඔව්. ඒ දුන්න chance එක නින්දා. Yes. මම එතන ඉඳලා තමයි මගේ graphic designing and digital art ඒ side එකම continue කළේ එතන ඉඳලා. ඊට පස්සේ මම ගොඩක් තැන්වල work කළා. Okay. මොකද මට මම හොයන දේ ඇත්තටම මට හම්බුනේ නැහැ. හරි. මොකද සමහර විට ඒ කියන්නේ ඒගොල්ලන්ට උවමනා දේ මගෙන් ලැබුණේ නැහැ කියලා මට හිතිලා මං අඬපු අවස්ථාවක් තියෙනවා. Okay. ඒ කියන්නේ මම මේ ෆීල්ඩ් එකට ගැලපෙන්නේ නැහැ. මට කාත් එක්කවත් වැඩ කරන්න බෑ. අයි මගේ ප්‍රශ්නයක් තියෙනවද? ඒ වගේ දේකුත් මට හිතුණා. මම ගොඩක් එහෙම පල්ලහැටත් බහැලා කියන්නේ වැටුණා. Okay. ඒත් මං හිතුවා මට පුළුවන් දේ කොතනින් හරි පටන් ගන්නවා කියලා. මොකද මම pencil portraits වලින් තමයි මුලින්ම මම page එකක් open කරේ. page pencil pencil portraits. portraits. හරි. එතනින් පස්සේ මට මාව ගොඩක් අය දැනගන්න ලැබුණා. pencil portraits. ඔව් ඒ කියන්නේ මම pencil portrait sell කරන්න ගත්තා online. Okay. එතනින් ගොඩක් අය මාව දැනගෙන ඊට පස්සේ මට contacts හම්බුණා customers-ලාත් එක්ක කතා කරන්න. ඒ වගේ හිතලා තමයි අන්තිමට මම wall murals එතකොට paintings ඒ හැමදේම කරන්න ගත්තා. දැන් මේ ස්ටුඩියෝ එක දාන එකත් ලොකු ඩිසිෂන් එකක් වෙන්නේ නැහැ. ඒකට උදව් කරපු කවුරු ඉන්නවනම් අපි ඉගෙන මතක් කරන ගමන් මේ ඩිසිෂන් එක ගත්තේ කවදද ඔයා? මම දැන් ස්ටුඩියෝ එකක් පටන් ගන්නවා මේ ස්ටුඩියෝ එක මේ දේවල් කරනවා කියලා ඩිසිෂන් එක ගත්ත දවසයි උදව් කරපු කවුරු ඉන්නවනම් අපි ඒකත් මතක් කරමු. මට උදව් කරා මගේ parents-ලා එතකොට මගේ husband එතකොට husband parents-ලා and මගේ sister one and only sister Okay. and එයා සහ මගේ යාළුවොත් ඉන්නවා. මම AMDT එකේ දැනට ස්ටඩි කරන ගමන් ඉන්නේ. AMDT එක. graphic designing degree එක කරනවා. හරි. ඒකෙන් මට ගොඩාක් ලොකු කට්ටියක් හම්බුණා ක්‍රියේටිව් ෆීල්ඩ් එකකට කැමති. يعني ඒ ගැන හදාරන ඒ පැත්තට වැඩ කරන්න කැමති ගොඩක් අය මට හම්බුණා. يعني like minded people. like minded people. Yes. Even lecturers. ඒගොල්ලොත් මට ගොඩාක් සපෝටිව් වුණා මේ ස්ටාර්ට් ස්ටුඩියෝ කියන ඩිසිෂන් එක පටන් ගන්න. ස්ටාර්ට් ස්ටුඩියෝ කොහෙද තියෙන්නේ ඔව් කියලා? ස්ටාර්ට් ස්ටුඩියෝ එක තියෙන්නේ එඬේරමුල්ල වත්තල. වත්තල. ඒ කියන්නේ මං shift වුණා marriage එකෙන් පස්සේ එඬේරමුල්ලට. එහෙන් තමයි මම මේක පටන් ගත්තේ. මොනවද ඒකේ තියෙන්නේ? ඒ ගැනත් අපි පොඩ්ඩක් කියමු. ස්ටාර්ට් ස්ටුඩියෝ එක පටන් ගත්තේ මුලින්ම මම ආර්ට් ක්ලාසස් එතකොට වර්ක්ෂොප්ස් මොකද මම හැමතැනම වර්ක්ෂොප්ස් කරන්න ගත්තා. මට chance එකක් හම්බුණා එක රෙස්ටොරන්ට්ස් වල කැෆේස් වල වර්ක්ෂොප්ස් කරන්න. Okay. එතනින් පස්සේ මට හිතුණා ඇයි මටම කියලා තැනක් තිබ්බනම් මට ලේසි. මගේ වෙලාවත් ඉතුරුයි මට කැමති ඉවෙන්ට් එකක් ඕගනයිස් කරන්න පුළුවන් එහෙම කියලා හිතුණා. ඊට පස්සේ තමයි මම ක්ලාසස් කරන්න එතකොට වර්ක්ෂොප්ස් වලට ආර්ට් වලින් තමයි ස්ටාර්ට් කරේ. ඒ නිසා තමයි මම ස්ටාර්ට් කියලා. start. Yes. Right. Okay. මොකද ඒකේ ලෝගෝ එකෙත් දැම්මේ මම ආර්ට් පැලට් එකක ෆොටෝ එකක්. ඔව් ලස්සනයි ඒක මම දැකලා තියෙනවා. මම තමයි ලෝගෝ එක ක්‍රියේට් කළෙත්. ඒ වුණාට මගේ ලෙක්චරර්ස්ලා උදව් කළා. ඒගොල්ලෝ අසයින්මන්ට්ස් වලට අමතරව මගේ පර්සනල් බ්‍රෑන්ඩ් එකට ඒගොල්ලෝ ගොඩාක් උදව් කරා. ඔවින්දු කියලා ලෙක්චරර් කෙනෙක් ඉන්නවා. ඔවිදු. Yes. හරි. එතකොට තව කිටි රිටිග් කියලා ආටිස්ට් කෙනෙක් ඉන්නවා. she is my art lecturer. Okay. එයාත් උදව් වුණා. ඒ වගේ ගොඩක් lecturers ලා මට සපෝටිව් වුණා වචනකින් හරි. ආර්ට් වලට අමතරව මොනවද තියෙන්නේ ඔය ස්ටුඩියෝ එකේ? අපි පටන් ගත්තා මියුසික්, ඩාන්සින්, බැලේ. wow බැලේ එක තමයි මම ඉඳ ගන්නවා දකින්න. හරි that is ballet. මමත් බැලේ කරන්න පටන් ගත්තා එතන. මොකද මට බලන් ඉද්දි ආස හිතුණා ඇයි මේ වගේ දෙයක් පොපියුලර්ත් නෑනේ. ඔව් පොපියුලර් නෑ. මට හොඳ ටීචර්ස්ලා වගේක් හම්බුණා මේකේ කරන්න චෙස් ක්ලාසස් තියෙනවා අපේ. එතකොට ඩාන්සින්, මියුසික් ඉස්සරහට අපි හිතන් ඉන්නවා robotics, fashion designing and IT related graphic designing, illustrations. You can so you have a vision. Yes, not syllabus subjects. Not syllabus subjects. Yeah. Very good. So අහන් ඉන්න අය, දකින්න අය මේක බලන අය දන්නවා ඇති දැන් මොකද්ද මේ විෂන් එක කියලා. මම ඒකම අනිත් සෙග්මන්ට් එකට යන්න කලින් මම අහන්නම් වැදගත් ප්‍රශ්නයක්.
මේ ප්‍රශ්න මම ගොඩක් අයින් අහනවා. So this is actually the very first question that I asked. So I'll ask from you also. කැමති නම් උත්තරයක් දෙන්න පුළුවන් from the bottom of your heart. Sure. Right? So what's your most controversial opinion about art, creativity or being an artist in Sri Lanka? මොකද මම මේකට එන්නම් ගොඩක් අය හිතනවා ආටිස්ට් කෙනෙක් වුණාම කන්න බොන්න නැතුව ඇති මුකුත් කරගන්න බැරි වෙති කියලා ලංකාවේ. So what is your most controversial opinion? Yes, people actually value a lot, like people give a lot of value to the talent, but they are not giving value to the artist. Artist. Yes, artist means not only art, there's a lot of artists. කරන පුද්ගලයාට ගොඩක් නැහැ. එයාගේ output එකට විතරයි. ඒ කියන්නේ අර මේක කලේ කවුද කියන එකට කිසිම value එකක් දෙන්නේ නැහැ. දෙන අයත් ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් degrade කරනවා ආටිස්ට් කෙනෙක්ව ඕනම ප්‍රොෆෙෂන් එකක. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕනේ අවුට්පුට් එක විතරයි. ඒගොල්ලෝ බලන්නේ නැහැ ආටිස්ට් මේක වෙනුවෙන් කොච්චර වියදම් කරාද මහන්සි වුණාද. එයාගේ කැපවීම, එයාගේ පැෂන් එකට වැලියු එකක් දෙන්නේ නැහැ, කන්සෙප්ට් එකට වැලියු එකක් දෙන්නේ නැහැ. ඒක තමයි තියෙන ගැටලුව. ඒක මම හිතන්නේ අහන් ඉන්න අයට මේක වැදගත්. ආටිස්ට් මොන පින්තූරයට විතර නෙවෙයි වැලියු එක දෙන්න ඕනේ. මේ පින්තූරේ පිටිපස්සේ ඉන්නවා ගොඩක් අය. ආටිස්ට් කියන්නේ thinking, එයාගේ පැෂන් එක, එයාගේ man hours, ඒ ඔක්කොටම අපි වැලියු එක දෙන්න ඕනේ කියන එක තමයි ශහර කියන්නේ. ඔය ශහර ඊළඟට මම යන්නම් රියල් ටොක්ස් කියලා මගේ තියෙන සෙග්මන්ට් එක. මේකේ ප්‍රශ්න දෙකක් විතර මම ඔයාගෙන් අහනවා. one question is this. ලංකාවේ කොහොමද දැන් ආටිස්ට්ලා ඇත්තටම ඔයා වගේ තව ආටිස්ට්ලා ඇතිනේ. එයාලා how do they make their living in Sri Lanka now at the moment? Yes. First we can say ගොඩක් ආටිස්ට්ලා දැන් ඒ කියන්නේ ගොඩක් trendy workshops තියෙනවා ගොඩක් තැන්වල. art workshops කරන්න පුළුවන්. ඒ කියන්නේ art වලත් different segments are there. Painting, illustrations, එතකොට watercolor. ඒ කියන්නේ එක එක mediums වලට කැමති එක එක පිරිස්වල් ඉන්නවා ලංකාවේ. ඒ පැත්තෙන් ආටිස්ට්ලා විදිහට workshops host කරන්න පුළුවන්. එතකොට art teaching කරන්න පුළුවන් part time full time නැත්නම් lecturing කරන්න පුළුවන් art lecturers ලා විදියට. මම ප්‍රශ්නයක් අහන්න තියලා කවුරු හරි බලන් ඉන්නවනම් මට ඕනේ ආටිස්ට් කියන ආර්ට් කියන පැත්තෙන් යන්න මෙන්න මේ දේවල් යාට වැදගත් වෙයි වටිනා වෙයි. ඔය වගේ දේවල් ගොඩක් දේවල් කරන්න පුළුවන් as an artist no? Illustrator jobs තියෙනවා, concept artist ලා විදියට වැඩ කරන්න පුළුවන්. කියන්නේ online වැඩ කරන්නත් පුළුවන් freelance artist ලා විදියට. Muralist ලා ඉන්නවා. Muralist, what is muralist? මම first time අහන්නේ. Muralist කියන්නේ walls වල painting කරන්න හැමෝටම අමාරුයි පොඩ්ඩක්. මොකද අපි canvas එකක අත දිගාලා අඳිනවා වගේ නෙමෙයි. wall එකක කරද්දි proportions හරියට දැනගන්න ඕනි. wall එකේ. අනික ඒකට හරියන paint එක අපි දැනගන්න ඕනි. whether it's an indoor place or an outdoor place. එතකොට හැම එකටම සූදානම් වෙච්ච සමහර කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි muralist. මමත් මේක අහන්නේ මම හිතන්නේ වැදගත් ඒකත්. so ඒ වගේ career එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔව් ගොඩක් ලංකාවේ දැන් restaurants වල cafes වල මම දැකලා තියෙනවා ගොඩක් mural arts තියෙනවා. මේ දවස්වල මම දකිනවා trend එකක් හැටියට ගොඩක් cafes වල මට සමහර නම් කියන්න බෑ. ඒ වගේ ගොඩක් දැන් ඕවා තියෙනවා. ගොඩක් value එකක් දෙන restaurants උත් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ artist value එකක් දෙනවා. ඒ වගේ වැඩ කරද්දී ඇත්තටම. So ඒ කියන්නේ මේක බලන් ඉන්න කවුරු හරි ඉන්නවා නම් see everyone can't be a doctor or an engineer. You might be passionate and has the skills for something else. You have a platform. There are enough and more opportunities if you put your will and passion එක කියන්නේ will එක තියෙනවා නම් ඔයාලට ඕන තරම් දේවල් හොයාගන්න පුළුවන්. මේ ඉන්නේ හොඳම උදාහරණයක්. Hari. So the last segment, Shahara, thank you once again. Since the time is also running, I'll just ask this one thing කියලා තියෙනවා මගේ segment එකක්. මේකේ මේ ප්‍රශ්න දෙකක් විතර මම අහන්නම්. So if you could go back and give yourself one piece of advice, ආයේ පිටිපස්සට ගිහිල්ලා එක advice එකක් දෙන්න කැමති නම් ඔයාට what is the advice that you would love to give yourself back then? One. Yes, okay. I will say don't wait for somebody else to come and discover you. Like it's right. Inside you. So you need to do something and start doing it continuously. It might be very difficult at the very first of the journey, but don't give up. Don't wait until someone else discover you. Yeah. That's very profound. Next question. So someone listening right now who wants to start their creative journey but feels stuck or scared, what's the one thing
they should do this week. this week Okay. Okay. If they're scared, they have the passion skill එක ඔක්කොම තියෙනවා. හැබැයි දැන් බයෙන් ඉන්නේ. මේ සතියේ. මේ සතියේ අද හෙට බාලගිරි දෝෂේ නෙවෙයි. මේ සතියේ මොනවාද කරන්න පුළුවන්? ෆොටෝ එකක් කරන් Instagram හරි Facebook හරි post කරන්න. Good one. So see මමත් ඔයාව discover කරේ Instagram එකේ. Yes. So then everyone is online. ඒ කියන්නේ criticisms එන්න පුළුවන්. yes ඒක obvious. criticism වලට බය නැහැ බය නේ නැහැ. දැන් බය නැහැ. කලින් බයයි. ඔව්. ඒ කියන්නේ තමුන් කරන දේ කාට හරි පෙන්වන්න අපි බය වෙන්න නරකයි. මොකද කොණ්ඩේ දිහා බලන්න criticize වෙනවා ඇති. yes But ඒක see, ගොඩක් you වෙලා are very bold. So I really like that. I value, respect you. You are very bold. So Thank you. boldness එක තියෙන්න ඕනි කියලා තමයි කියන්නේ නේ. yes Hari. බොහොම ස්තුතියි again. Once again, thank you very much, Shara. So the last one, if anyone wants to connect with you to get to know about your studio and to maybe start something with you, කොහොමද ඔයාව connect වෙන්නේ? දැන් මම නම් Instagram connect වුණා. ඔයා මෙයා reply කරනවා ටක් ගාලා. So ඒ වගේ connect වෙන්නේ කොහොමද කියලාත් අපි කියමු. ඔව් මගේ Instagram page එක තියෙනවා start studio sl කියලා. ඒක Start Studio. Start අපි ඒක Studio. link එකෙන් දාන්න. yes Facebook එකේ තියෙනවා the start studio The කියලා. Start Studio. and ඒකයි TikTok එකෙත් අපේ තියෙනවා page එක. ඊට අමතරව මගේ personal art account එක තියෙනවා. ඒකේ මම art lifestyle and content related to anything about art. Okay. Once again, thank you very much, Shahara, for being with us. Thank you for accepting our invitation. It was lovely and very profound. මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම හිතනවා බලන් ඉන්න හැම කෙනාමත් මේ ගැන ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් again I encourage you to connect with her if you want to learn about art. කවුරු හරි ඉන්නවා නම් මෙතන art පැත්තෙන් journey එකක් හදාගන්න මේ හොඳ පුද්ගලයෙක්. Join with us, subscribe this channel and also watch this video, connect with us, and definitely you will have a long journey as an artist in Sri Lanka now with whatever we discussed today. So once again thank you, Shahara. Thank you so much. අපිත් එක්ක සම්බන්ධ වුණ හැමෝටම නැවත වතාවක් තව එපිසෝඩ් එකක් එක්ක අපි හම්බ වෙමු. Rice and Curry.